උයන ගමන් ලිපේ රසම රස චොකලට් කේක් මම හදාගත්තා. මේක ලිපේ තියලා විනාඩි 2කින් හදාගන්න පුළුවන් ඉතාමත්ම රසවත් කේක් එකක්. ඉතින් කේක් එකක් හදනකොට අවන් එකක් ඕන, එක් බීටර් ඕන, ඉතින් මොකුත්ම ඕන නැහැ. ඔයාලට ගෑරුප්පුවකින් මිශ්‍ර කරලා මේ කේක් එක හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මම නම් හදාගත්තේ බ්ලෙන්ඩර් එකේ. ඉතින් බ්ලෙන්ඩර් කප් එකට දාලා ඔක්කොම දාලා එකට මිශ්‍ර කරලා විනාඩි 2කින් මේක මිශ්‍ර කරගෙන ලිපෙත් විනාඩි 2ක් විතර තියලා ඉතාමත්ම ඉක්මනින් හදාගන්න පුළුවන්. හරිම රසයි මේක. ඉතින් අවන් එකක දාලා හදපු කේක් එකක් වගේම රසයි. මටත් හිතාගන්න බෑ මෙච්චර ලේසියෙන් චොකලට් කේක් එකක් හැදුවා කිව්වම. ඉතින් එන්නකො බලන්න දැන් ටක් ගාලා අපි බලමු හදන විදිය. ඉතින් මේකට අරගත්තා මම පාන් පිටි ග්‍රෑම් 100ක්. ඒ කියන්නේ පිස්සන්ඩ කෝප් එකකින් 3 කාලක් වගේ. සීනිත් ගන්න ඕනේ ප්‍රමාණයට. සීනි ග්‍රෑම් 125ක්. පාන් පිටි සීනි සාමාන්‍ය පිරිසැඬ කෝප් එකකින් 3 කාල අරගත්තම හරි. ගොඩාක් තද පැණි රසක්. ඒ කියන්නේ කඩේ තියෙන චොකලට් කේක් එකක් ගන්නට මේක පැණි රස නැහැ. ටිකක් අඩුවෙන් තමයි සීනි ග්‍රෑම් 125ක් දාගත්තම හදාගන්න පුළුවන් වෙන්නේ. ටිකක් තද පැණි රසකට ඕන නම් සීනි ග්‍රෑම් 150ක් විතර අරගන්න. ඊට පස්සේ මම මේ දාගන්නේ බේකින් සෝඩා. අප්ප සෝඩා කියන්නේ තේ හැන්දක් ගත්තට තේ හැන්දෙන් භාගය මම දාගත්තේ. තේ හැඳි භාගයක් දාගන්නවා බේකින් පවුඩර්. ඒ කියන්නේ කේක් හදන්න ගන්න බේකින් පවුඩර් එක. බේකින් සෝඩා වෙනයි, බේකින් පවුඩර් වෙනයි. ඒ දෙකෙන්ම තේ හැඳි භාගේ දාගත්තා. දැන් මම චොකලට් පවුඩර් දාගන්නවා. පුරවලා මේසැඳි 3ක්. ඉතින් ඔයාලට චොකලට් පවුඩර් නැත්නම් පුංචි සැෂේ මයිලෝ පැකට් තියනවා ගන්න කඩේ පැකට් 2ක් විතර දාගන්න කඩලා මේකට. එතකොට ටිකක් ලා පාටට තමයි ඉතින් කේක් එක හැදෙන්නේ. චොකලට් පවුඩර් දාගත්තාම තද චොකලට් පාටට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික මේ විදිහට මම හලා ගන්නවා. ඉතින් ඔයාලට මේක වික්ස් එකක් හරි ගෑරුප්පුවකින් හරි දීසියකට දාලා මිශ්‍ර කරලා හොඳට හදාගන්න පුළුවන්. මම ඉතින් විනාඩියෙන් දෙකකින් ඉක්මනින් හදාගන්න ඕන හින්දා තමයි බ්ලෙන්ඩර් ජාර් එකකට දාගන්නේ. සීනි ටික දාගත්තා මම. ඊට පස්සේ ලොකු බිත්තර මම 2ක් අරගත්තා. පොඩි ඒවා නම් 3ක් අරගන්න. සීනි ටිකයි බිත්තර ටිකයි ඉස්සෙල්ලා මම බ්ලෙන්ඩ් කරගන්නවා. මේ විදියට. ඉතින් මේක විනාඩියක් විතර බ්ලෙන්ඩ් කරගත්තාම ඇති. ඊට පස්සේ ඔයාලට තියෙනවා නම් තෙල්, ඒ කියන්නේ එළවලු තෙල් හරි පිරිසිදු සුදු පොල් තෙල් හරි මේස හැඳි 3ක් දාගන්න. එහෙම නැත්නම් ඇස්ට්‍රා මාගරින් හරි බටර් හරි තියෙනවා නම් පුරවලා මේස හැඳි 2ක් දාගන්න. පුංචි ඇස්ට්‍රා මාගරින් පැකට් එකක් මම දාගත්තේ. ඉතින් ඒකේ මේස හැඳි 2ක් වගේ තියෙනවා. පුරවලා මේස හැඳි 2ක් වගේ මම ඒ ඔක්කොම දාගත්තා. දාලා නැවතත් බ්ලෙන්ඩ් කරගත්තා විනාඩි භාගයක් විතර. චූටි මතක් කිරීමකුත් කරන්න හිතුණා. කුසලන් සිම්පල් ලයිෆ් YouTube channel එකට ඔයාලට තාම subscribe එකක් දාලා එකතු වෙන්න බැරි වුණා නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් කියනවා මම. ඊට පස්සේ හලාගත්ත පිටියකින් මම භාගයක් මේකට දාගත්තා. දාලා එක බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ දැන් හරි. නැවත මම ඉතුරු ටිකක් දාලා නැවතත් බ්ලෙන්ඩ් කරගන්නවා. ටිකක් උකු වෙනවා දැන්. ඉතින් මටත් හිතුණා මේක අතින් කරගත්තා නම් මීට වඩා ලේසි කියලා. ඔයාලා බිත්තරයි සීනි දාලා හොඳට වික්ස් කරගෙන එහෙම නැත්නම් ගෑරුප්පුවකින් ගහගෙන ඊට පස්සේ තෙල් හරි බටර් හරි දාලා ඒකත් හොඳට ගෑරුප්පුවෙන් ගහගෙන පිටි ටික දාලා මේ බැටර් එක හදාගන්න. එකපාරට පිටි ටික දාලා මිශ්‍ර කරගන්න යන්න එපා. එතකොට පිටි කැට වෙනවා. ටික දාලා මිශ්‍ර කරගන්න. ඉතින් තවත් රසයි මේකට කිරිපිටි තියෙනවා නම් තේ හැඳි 3ක් විතර එකතු කරගන්න. 2ක් හරි 3ක් හරි. ඊට පස්සේ මම මේ විදිහට ඔන්න බ්ලෙන්ඩ් කරගෙන ආවා මේ තියෙන්නේ. උකුම කේක් බැටර් එකක් මේක. ඉතින් මේක ගොඩාක් ඝනකම වැඩි වගේ නම් කිරි ටිකක් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් හරි එහෙම නැත්නම් කිරි පිටි ටිකක් හදලා දියර කිරි ටිකක් මේ සැඳි 2ක් විතර එකතු කරගන්න. එහෙම නැත්නම් ඉතින් වතුර එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මම මේ පුංචි ෆ්‍රයි පෑන් එකේ තමයි මේක හදාගන්න යන්නේ. ඔයාලට මේක පුළුවන් එයා ෆ්‍රයි එකේ හදාගන්නත් පුංචි කප්පල දාලා. ඉතින් ලොකු භාජනවල ඒ කියන්නේ උස භාජනවල දාන්න එපා. ටිකක් උඩට වගේ එන්න. එතකොට මේක බේක් කරගන්න බැරි වෙයි ලිපේ හදනකොට. මයික්‍රෝවේව් එකක හරි එහෙම නැත්නම් එයා ෆ්‍රයි එකේ හරි නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ලොකු ෆ්‍රයි පෑන් එකක උනත් දාගන්න පුළුවන්. ටිකක් ලොකුවට හදාගන්න. තෙල් චුට්ටක් ගාගෙන ඉතින් එක සමානව දාගන්න ඕනේ හින්දා මම හැන්දකට දාලා තමයි මේ විදිහට දාගන්න යන්නේ. පෑන් එක රත් වෙන්න ඇරලා හොඳට ඊට පස්සේ ලිප උඩරිම අඩු කරගන්න ඕනේ. ලිප නිවෙන සයිස් එක තියෙන්නේ ඒ සයිස් එකට වගේ අඩු කරගන්න ඕනේ. ඉතින් නිවෙන්නේ නැති වෙන්න උඩරිම අඩු කරගන්න. ඊට පස්සේ මේ විදිහට සමාන ප්‍රමාණවල වලින් හැම එකම හදාගත්තාම ලස්සනට හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේක වහගන්න මොකක් හරි එකකින්.
ඉතින් මේක අපි ආපසෝඩා ඒ වගේම බේකින් සෝඩා හැම දාපු හින්දා චුට්ටක් උඩට එනවා රස්න එනකොට. ඒ හින්දා ගෑවෙන්නේ නැති එකකින් වහගන්න. මේ බලන්නකො මම වහපු එකේ ගෑවිලා මේ කේක් එක කැත වුණා. දැන් හරි ඔන්න විනාඩි 1මාරක් දෙකක් ගියාට පස්සේ මේ විදිහට තියෙනවා. ඉතින් පොඩ්ඩක් මේ විදිහට උස්සලා බලන්න යටපැත්ත හොඳට බේක් වෙලා වගේ තියෙනවද කියලා. ඊට පස්සේ අනිත් පැත්ත හරව ගන්න ඕනේ. මේ විදිහට. ඊට පස්සේ ඒ පැත්ත වැඩි වෙලා තියන්න ඕනේ නැහැ. අඩුවම ගින්නේ චූට්ටක් වෙලා තියාගත්තාම ඇති. විනාඩියක් වගේ තියාගත්තාම ඇති. ගොඩක් වෙලා තියාගත්තොත් එහෙනම් මේක කර වෙලා යයි. ඔන්න දැන් හරි. ඊට පස්සේ මං අයින් කරගන්නවා. අයින් කරගෙන නැවත දාගත්ත එකක්. බලන්නකො හරිම ලේසි. ඉතුරු ගමන් තේ එකක් බොන්න දෙයක් නැති වෙලාවට මේක හදාගෙන රසටම කාලා තෙබන්න පුළුවන්. ඉතින් හිතා ගන්න බෑ මෙච්චර ලේසියට මෙච්චර රසට චොකලට් කේක් එකක් ලිපේ හදාගන්න පුළුවන් වුණා කියලා. මොකද එච්චර කාලෙකුත් යන්නේ නැති නිසා. ඉතින් මේ විදිහට මම 4ක් විතර හදාගත්තා. ඊට පස්සේ චොකලට් ටොපින් එකක් තිබිලා මේ විදිහට උඩින් දාගත්තා මම ලස්සන වෙන්නත් එක්ක. ඉතින් මේක එච්චර ලස්සනක් නැහැ. ක්වොලිටි නැහැ වගේ පෙනුනට මේක හදලා බලන්නකො කනකොට නම් හරිම රසක් දෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක අදත් හොඳයි නම් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහස් ලියන්න කමෙන්ට් එකක් ඉදියට. ඊගා වීඩියෝ එකෙන් ලාවා කේක් එකක් වලට ලේසියෙන් හදාගන්න ඉදී කියලා දෙන්නම්. ඒකත් හරිම රසයි. ලාවා කේක් එකක් ඉතින් රෙස්ටොරන්ට් එකකින් එහෙම කනවා නම් ගොඩාක් ගණන්නේ. ඔයාලට ලේසියෙන් අඩු යෙදෙමින් ලාවා කේක් හදාගන්න ඉදී ඊගා වීඩියෝ එකෙන් අරන් එනවා. රැඳිලා ඉන්න කුසල සිම්පල් ලයිෆ් YouTube channel එකත් එක්ක. ඉතින් ගිහින් එන්න සුබ දවසක් ඔයාලට.